Hi guys, ඔන්න ඉතින් ඔයාලවදත් සාදරයෙන් පිළිගන්නවා මේ DNCY Bill Life YouTube channel එකේ අලුත්ම vlog එකට. ඉතින් යාළුවනේ අද අපි travel කරන්නේ පන්සලකට. ඉතින් මේ පන්සල කළුතර, කොළඹ, ගම්පහ වගේ පැතිවල ඉන්න කට්ටිය නම් ඇවිල්ලා ඇති නැත්නම් අහලා ඇති. ඉතින් අපේ ඈත පැතිවල ඉන්න යාළුවෝ මේ පන්සල ගැන දන්නෙත් නැතුව ඇති. ඉතින් එයාලටත් බලන්න එක්ක ඔන්න ඉතින් අද මම travel කරනවා පන්සලට. ඉතින් මම ඉස්සරහදී කියන්නම් මොකද්ද මේ පන්සල කියලා. අද මම මේ කතා කරන මයික් එක ගැන වීඩියෝ එක අපේ ටෙක් channel එකේ අද රැට මම දානවා. ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් පොඩි ළමයින්ට ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් හොඳයි කියන පන්සලක් තමයි. ඉතින් අද අපි travel කරන්න යන්නේ මේ පන්සලේ නම තමයි නවගමුව පන්සල. ඉතින් අද අපි දැන් එතෙන් travel කරන්නයි හදන්නේ. අපි දැන් travel කරමු එහෙනම්. එතෙන්ට ගිහිල්ලා අපි හම්බ වෙමු. අපි දැන් ඉන්න හරිය නම් ගොඩක් දුරයි එතෙන්ට. එහෙනම් අපි දැන් යමු. අපි ගිහිල්ලා සෙට් වෙමු. හොව් දැන්ම subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා තියාගන්න. හරි ගයිස්, ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ පන්සලට ඇතුල් වෙන තැන. වාහනේ නෝ යාළුවනේ, දැන් පාර පැනගමු. ගයිස්, ඉතින් මෙන්න මේ පැත්තේ තියෙන දේවාල, මේ තියෙන චෛත්‍යය, මේ තියෙන යාළුවනේ බුදුගේ. අපි ඉතින් පස්සේ මේ පැත්තට ආයෙනවා. ගයිස්, ඉතින් මේ තියෙන අලුතෙන් හදපු පත්තින දේවාලේ. ගයිස්, මේ තියෙන්නේ බුදුගේ. ගයිස්, මේකේ තියෙන පුදුම චිත්‍ර. ගයිස්, අපි දැන් බුදුගෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යමු. යාළුවනේ, අපි දැන් යන්නේ මෙන්න මේ චෛත්‍ය පැත්තට. ගයිස්, අපි දැන් යන්නේ ඉතින් චෛත්‍ය බලන්න. මේ චෛත්‍ය තියෙන පුදුම උසකින්. මම ඉතින් ටට්ටක් ගාලා යනවා. ගයිස්, ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ හරිය මේ පාරක් තියෙනවා. ඉතින් මේ පැත්තේ තමයි යාළුවනේ පාකින් එක තියෙන්නේ.
මේ තියෙන යාළුවනේ චෛත්‍යය. මේ පැත්තෙන් බෝගා තියෙනවා, නාගහකුත් තියෙනවා. මම ටට්ටක් ගාලා යනවා යාළුවනේ. ඔයාලට දැන් පැහැදිලිවට හොඳට පේනවා ඇති මේ උඩට ආවම මේ තියෙන යාළුවනේ පරණ දේවාලේ නාගස්තම්භ ඉතින් වටේම තියෙන්නේ. මේ තියෙන යාළුවනේ පහන් පත්තු කරන් දෙන. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙනවා පාගින් එක. ඇත්තටම යාළුවනේ පරණ දේවාල තමයි ඉතින් ලස්සන. ඔයාලට පේනවා ඇති මේ පරණ දේවාලේ ඉතින් එක එක වෙලාවට තේවාක් තියෙනවා. මේ තියෙන්නේ යාළුවෙන් නාගහක්. මෙතනින් ඉතින් අපිට එළියට ගියන්න පුළුවන්. දැන් ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපි දැන් යමු අනිත් තැන් වලට. යාළුවනේ ඔන්න ඉතින් අපි දැන් ඉතින් යනවා. ගයිස් ඉතින් මේ තියෙන්නේ බෝමලුව. මේ තියෙන යාළුවනේ ඓතිහාසික පුරාණ සත්පත්තිනි මහදේවල මං ඔයාලට උඩ ඉඳන් පෙන්නනවා. ගයිස් අපි මේක ඇතුළට පස්සේ යමු. මෙතන යන ගොඩක් කඳුම් කූරුත් ගහලා තිනවා, ගොඩක් බාරත් වෙලා තිනවා. ඔයාලට පේනවා ඇති. තව තැන් ගොඩක් තිනවා මෙතන පඳුරු බඳින්න. ගයිස් අපි දැන් පහන් පත්තු කරන්නයි හදන්නේ. මම ඔයාලට උඩදී පෙන්නනවා චෛත්‍ය ගාවදී මේ තියෙන මෙතන. මේ තියෙන යාළුවනේ පාක් එක. මේ දිගටම තියෙන ඉතින් මේ පන්සල. මෙතන ගල් වලකුත් තියෙන පුළුවන් වුණොත් පෙන්නන්න. යාළුවනේ අපි ඉතින් පන්සල බලලා ඉවරයි. දැන් ඉතින් ගොඩක් හවස් වෙලා තියෙනවා. දැන් වෙලාව 5:56යි. අපි දැන් ඉතින් ගෙදරට යන්න තමයි හදන්නේ. කිලෝමීටර් මම දැන් 100කට වැඩි තියෙනවා අපේ ගෙවල් ඉන්න. එහෙනම් යාළුවනේ අදට මේ vlog එක ඉවරයි. දැන් ඉතින් මේ channel එක subscribe කරලා all the notification on කරලා තියාගන්න. එතකොට මේ වගේ ලස්සන vlog වල ෆෝන් එකටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක like එකක් දාන්න, ඔයාලගේ යාළුවන්ට මම share කරන්න. ඒ වගේම වීඩියෝ එක ලස්සනයිද කියලා comment එකකුත් දාන්න. ඉතින් අද අපේ vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් බායි ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. මේ වීඩියෝ අවසන් වෙනකන් ඉතින් ගොඩක් ස්තුතියි. බායි ඔයාලා හැමෝටම.